හරි ළමයි. ඊතරට අද අපි සාකච්ඡාවට ලක් කරන්න යන්නේ පාලක දේශපාලන විද්‍යාවේ 12 වසරට අදාළ ආණ්ඩුක්‍රම ආකෘති කියන පාඩම යටතේ විභාගීය අනුමාන රටකින් උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂය ධාරාව යටතේ හදාරන ළමුන් සඳහා උසස් පෙළ විභාගයේ අරමුණු කරගෙන ආණ්ඩුක්‍රම ආකෘති කියන පාඩමට අදාළව MCQ සාකච්ඡාවට. ඊතරට පුතේ අපි ගිලින් යමු සාකච්ඡාවට. මේකදී ආණ්ඩුක්‍රම ආකෘති කියන පාඩම යටතේ පුතේ ඔයාලට හදාරන්න තියෙන්නේ ස්වාධිපත්‍ය බලයේ ක්‍රියාවට නන්වන ආකාරය අනුව පවතින ආණ්ඩුක්‍රම සහ ස්වාධිපත්‍ය බලයේ බෙදෙන ආකාරය අනුව. එතකොට පුතේ ස්වාධිපත්‍ය බලයේ ක්‍රියාත්මක කරන ආකාරය අනුව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම, ජනාධිපති ආණ්ඩුක්‍රම, මිශ්‍ර ආණ්ඩුක්‍රම, ඒකතන්ත්‍ර ආණ්ඩුක්‍රම වගේ ආණ්ඩුක්‍රම දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වාධිපත්‍ය බලයේ බෙදෙන ආකාරය අනුව ඒකීය ආණ්ඩුක්‍රම, සංධීය ආණ්ඩුක්‍රම, සහ සංධීය ආණ්ඩුක්‍රම වගේ ආණ්ඩුක්‍රම ඔයාලට බලා ගන්න පුළුවන් පුතේ. එතකොට ඔයාලට මෙතනින් අහනවා මේ කැබිනට් ආණ්ඩුක්‍රමයට යහපත් ලක්ෂණයක් වන්නේ මොකක්ද කියලා. කියන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමයට යහපත් ලක්ෂණයක් වන්නේ. පුතේ එතකොට ඔයාලා මෙතනින් බලන්න ඕනේ මොකක්ද මේ කැබිනට් ආණ්ඩුක්‍රමයට යහපත් ලක්ෂණය මෙතන. පුතේ විරුද්ධ පක්ෂය නොසලකා හැරීම. පුතේ විරුද්ධ පක්ෂය කියන එක මේ කැබිනට් ආණ්ඩුක්‍රමයේ යටතේ වැදගත් සාධකයක්. විශේෂයෙන්ම මේ විරුද්ධ පක්ෂය තමයි ආණ්ඩුවේ කටයුතු සොයලා බලන්නේ. ආණ්ඩුව වැරද්දක් කරනවා නම් ඒ පිළිබඳව විවේචන ඉදිරිපත් කිරීම කියන්නේ ආණ්ඩුව නිවැරදි මාර්ගයට යොමු කිරීම, ආණ්ඩුව ජනතාවගේ දුක් ගැනවිලි කෙරෙහි අවධානය යොමු කරවීම මේ විරුද්ධ පක්ෂයේ කාර්යභාරය. විශේෂයෙන්ම මේ විරුද්ධ පක්ෂය ඊළඟ ආණ්ඩුව කියලා හඳුන්වනවා. බ්‍රිතාන්‍ය තුල මේ රැජිනගේ ඊළඟ ආණ්ඩුව කියලා විරුද්ධ පක්ෂය හඳුන්වනවා පුතේ. ඒතරට මේ විරුද්ධ පක්ෂය කියලා කියන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමය ඇතුළේ සුවිශේෂී වූ ආණ්ඩුක්‍රමයක්. දැන් රත්තු නාමික හා සත්‍ය විධායකයන් දෙක පැවතින පුතේ කැබිනට් ආණ්ඩුක්‍රමය එහෙම නැත්නම් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ඇතුළේ නාමික හා සත්‍ය විධායකයන් දෙක පවතිනවා. අස්ථාවර ආණ්ඩු බිහිවීම. ඒට පුතේ කැබිනට් ආණ්ඩුක්‍රමයට අයහපත් ලක්ෂණයක් අස්ථාවර ආණ්ඩු බිහිවීම. ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩිවීම. ඔන්න පුතේ කැබිනට් ආණ්ඩුක්‍රමයට යහපත් ලක්ෂණයක් යන්නේ. විශේෂයෙන්ම මේ කැබිනට් ආණ්ඩුක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි. ඒකට හේතුව තමයි ව්‍යවස්ථා දායකයේ තුලින් තමයි මේ කැබිනට් ආණ්ඩුක්‍රමයේ අගමැති හා කැබිනට් මණ්ඩලය තේරෙන්නේ. ඒ තේරීපත් වන කැබිනට් මණ්ඩලය තමන්ගේ බලතල වලට අදාළව ව්‍යවස්ථා දායකයට සාමූහිකව වඩ තියනවා පුතේ. විශේෂයෙන්ම විධායකයේ බලවත් වීම කාරණාව ගත්තොත් එහෙම මේ කැබිනට් ආණ්ඩුක්‍රමය යටතේ විධායකයේ බලවත් වුවොත් ව්‍යවස්ථා දායකයට පුළුවන් විශ්වාස මං යෝජනාව මගින් මේ විධායකයට ඉවත් කරන්න නැත්නම් මේ ආණ්ඩුව ඉවත් කරන්න. විශේෂයෙන්ම මේ විධායක බලතල බෙදිලා යනවා පුතේ. අගමැති හා කැබිනට් මණ්ඩලය තුල මේ විධායක බලයේ බෙදිලා යෑමක් දක්නට ලැබෙනවා. දැන් විශේෂයෙන් මෙතනට කැබිනට් ආණ්ඩුක්‍රමයේ යහපත් ලක්ෂණ වශයෙන් අපිට මෙතන ගන්න පුළුවන් මේ ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩිවීම යන සාධරය. ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩිවීම නැත්නම් එහෙම හතරවෙනි උත්තරේ විදිහට ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි ආණ්ඩුක්‍රමයක් විදිහට කැබිනට් ආණ්ඩුක්‍රමයේ පුතේ අපිට බලා ගන්න පුළුවන්. හරි. දැන් දෙවණියට බලන්න. මොකක්ද දෙවණියට? සංධීය ක්‍රමයටදී සංධීය ක්‍රමයක් තුල බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. සංධීය ක්‍රමයටදී රාජ්‍ය ස්වාධිපත්‍ය බලය මැදට වෙයි කියලා කියනවා. පුතේ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ මේ බලතල බෙදෙන ආණ්ඩු ක්‍රමයක්. ඒ කියන්නේ සංධීය ආණ්ඩු ක්‍රමයක් තුල මධ්‍යම ආණ්ඩුවක් වගේම ප්‍රාන්ත ආණ්ඩු තියෙනවා. ඒ නිසා ඒකීය ආණ්ඩු ක්‍රමය ඇතුළතදී වගේ නෙවෙයි සංධීය ආණ්ඩු ක්‍රමය ඇතුළතදී බලය බෙදෙනවා පුතේ. බෙදෙන්නේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර. ඒ නිසා බලය බෙදිලා තියෙන නිසා බලය විමධ්‍යරත වෙලා තියෙන්නේ. මෙතනදී කියන්නේ රාජ්‍ය ස්වාධිපති බලය මධ්‍යරත වෙයි කියලා. පුතේ රාජ්‍ය ස්වාධිපති බලය විමධ්‍යරත වෙයි කියලා එන්න ඕනේ. බලන්න දෙවණියට පූර්ණ බලතල සහිත ආණ්ඩු තල දෙකක් පවතින. පුතේ මධ්‍යම ආණ්ඩු හා ප්‍රාන්ත ආණ්ඩු ගත්තොත් එහෙම පුතේ මධ්‍යම ආණ්ඩුවට හිමි වන ඇතැම් බලතල ප්‍රාන්ත ආණ්ඩුවට හිමි වෙන්නේ නැහැ. ප්‍රාන්ත ආණ්ඩු වලට හිමි වන ඇතැම් බලතල මධ්‍යම ආණ්ඩුවට හිමි වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩු ක්‍රම දෙකට පූර්ණ බලතල නැහැ පුතේ. එක ආණ්ඩුවට තියෙන බලතල අනිත් ආණ්ඩුවට නැහැ. අනිත් ආණ්ඩුවලට තියෙන බලතල
අනිත් ආණ්ඩුවට නේ. ඒ නිසා මේ ආණ්ඩුවලට තියෙන විවිධ බලතල මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩුවට තියෙන්නේ විවිධ බලතල පුතේ. ඒ නිසා පූර්ණ බලතල සහිත ආණ්ඩුතල දෙකක් දක්නට ලැබෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විතරක් වැදගත් නෙවෙයි නෑ පුතේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන සංධියටම ඇතුලේ සුවිශේෂී උදාහරණාවක්. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තමයි මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩුවට හිමිවන බලතල තියෙන්නේ. තේරුණාද? ඒ නිසා මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර ඇතිවන ගැටුම් වැළැක්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගත් වෙනවා. හතරවෙනි එක බලන්න. විවිධත්වයේ තුලින් ඒකීයත්වයට කරා යා හැටේ කියන්නේ විවිධ වූ සමාජ ක්‍රමයන් එක සමාජ ක්‍රමයක් බාට පත් කරමින් ඒකීය රටක් කරා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? අපි දන්නවා මේ සංධීය ක්‍රමයක් පිහිටුවාරන්නේ පුතේ විශාල වශයෙන් භූමි ප්‍රමාණය විශාල රාජ්‍යයක්. භූමි ප්‍රමාණය විශාල රාජ්‍යයන් තුළ පුතේ විවිධ ජනතාව ඉන්නවා. අන්නේ ජනතාව තුළ පවතින විවිධත්වය අයින් කරලා ඒකීයත්වයක් කරා යෑමට මේ සංධීය ක්‍රමය උපයෝගී වෙනවා කියලා කියනවා. හරි පුතේ. අපි පස්වෙනි එක බලමු. ප්‍රාන්තවලට ඒක පාර්ශවිකව සංධීය ක්‍රමයෙන් වෙන් වෙන්න පුළුවන්ලු. පුතේ ප්‍රාන්තවලට ඒක පාර්ශවිකව සංධීය ක්‍රමයෙන් වෙන් වෙන්න බෑ. මොකද ඒවා මධ්‍යම ආණ්ඩුවක් ඒක බැඳිලා තියෙන්නේ. ඒ අනුව අපට දෙවනියට උත්තරේ විදිහට ගන්න වෙන්නේ පුතේ විවිධත්වයේ තුලින් ඒකීයත්වයට කරා යන්න පුළුවන් සංධීය ක්‍රමයක් ඇතුලේ. හරි. අපි යමු තුන්වෙනි එකට. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය නැවතත් මේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය පිළිබඳව අහලා තියෙනවා. බලන්න පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය පිළිබඳව මොකක්ද අහලා තියෙන්නේ කියලා. පුතේ පළවෙනි කියනවා දේශපාලන විධායකය ව්‍යවස්ථාදායකය තුලින් පත් කරගනිවිලු. දැන් මේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇතුලේ නාමික විධායකය හා සත්ත්ව විධායකය කියලා කොටස් දෙකක් තියෙනවා පුතේ. තේරුණාද? මේ නාමික විධායකයෙක් හා සත්ත්ව විධායකයෙක් කියලා කොටස් දෙකක් තියෙනවා. පුතේ මේ දේශපාලන විධායකයෙක් කියලා කියන්නේ සත්ත්ව විධායකයට. තේරුණාද? මේ දේශපාලන විධායකයෙක් කියලා කියන්නේ ওই සත්ත්ව විධායකයට පුතේ. ඒ නිසා ওই දේශපාලන විධායකය නැත්නම් සත්ත්ව විධායකයේ පුතේ ව්‍යවස්ථාදායකය තුලින් තමයි තේරිපත් වන්නේ. ඒක හරි. දෙවන ඊටක් බලන්න. ඒක හරි වුණාට අපි අනිත් ඒවා ගැන පුතේ කියවන්න ඕනේ. මොකද අනිත් ඒවානේ මොනවද උත්තර තියෙනවද දන්නේ නැහනේ. අගමැතිවරයා ව්‍යවස්ථාදායකයට වඩ නොටියයි කියනවා. පුතේ මම මුලදී කියවුවා මේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය නැත්නම් කැබිනට් ආණ්ඩුක්‍රමය ඇතුලේ මේ අගමැතිවරයා ව්‍යවස්ථාදායකයට සාමූහිකව වඩ තියනවා පුතේ. තුන්වෙනි එක බලන්න. ව්‍යවස්ථාදායකයේ සහයේ විධායකයේ පැවැත්මට අදාළ නැත. පුතේ මේ විශේෂ කාරණාවක්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ඇතුලේ ව්‍යවස්ථාදායකයේ සහයේ විධායකයේ පැවැත්මට අවශ්‍ය වෙනවා. මොකද විධායකයේ රඳා පවතින්නේ ව්‍යවස්ථාදායකයේ මත. ව්‍යවස්ථාදායකයට පුළුවන් විශ්වාස බණ්ඩ යෝජනාවක් මගින් මේ විධායකය ඉවත් කරන්න. ඒ නිසා විධායකයයි ව්‍යවස්ථාදායකය අතර සමීප සම්බන්ධතාවයක් දක්නට ලැබෙන පුතේ. හතරවෙනි බලන්න. නාමික විධායකයේ සත්ත්ව විධායකයට වඩටිය යුතුයි නෑ පුතේ. මෙතන නාමික විධායකයේ සත්ත්ව විධායකයට වඩටීමක් සිද්ධ වෙන්නේ නෑ. අනිත් එක බලන්න ව්‍යවස්ථාදායකයේ වැදගත්කම අඩු වෙනවලු නෑ. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුල ව්‍යවස්ථාදායකයේ වැදගත්කම අඩු වෙන්නේ නෑ. මොකද ව්‍යවස්ථාදායකයේ තුලින් තමයි අගමැති පෙමුණට කැබිනට් මණ්ඩලය තේරෙන්නේ. ව්‍යවස්ථාදායකයට අගමැතිවරයා තුල කැබිනට් මණ්ඩලය වඩටීමට බැඳී සිටිනවා පුතේ. ඒ නිසා මේ තුන්වෙනි එකට අපට උත්තරේ විදිහට ගන්න වෙන්නේ කීයද? පළවෙනි එක දේශපාලන විධායකය ව්‍යවස්ථාදායකය තුලින් තෝරා පත් කරලා නීතියෙන් කාරණාව. හරි. අපි හතරවෙනි එක බලමු. මේ හතරවෙනි ඉතාම සුවිශේෂී ප්‍රශ්නයක්. මොකද මේ අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය ගැන අහලා තියෙනවා. අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ වර්තමානයේ වන විට අපේ රට තුල ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමය. බලන්න හතරවෙනි එක. මොකද තියෙන්නේ? අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුල පළවෙනි එක කියනවා අග්‍රාමාත්‍යවරයා බලවත් වෙනවලු නෑ පුතේ. අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුල අග්‍රාමාත්‍යවරයා බලවත් වෙන්නේ නෑ. ජනාධිපතිවරයා බලවත් වෙන්නේ. දෙවෙනිට බලන්න ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ තුලින් තෝරා පත් කරගනී නෑ පුතේ. අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුල ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ තුලින් නෙවෙයි තෝරා පත් කරගන්නේ. ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දයෙන් පවත්වන ලද ජනාධිපතිවරණයකින් තෝරාගන්නේ. තුන්වෙනිට බලන්න
ජනාධිපතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථා දායකයට හැකියාවක් නැත. තේරුණාද පුතේ කතාව? ජනාධිපතිවරයා ඉවත් කිරීමට කාටද හැකියාවක් නැත්තේ? ව්‍යවස්ථා දායකයට හැකියාවක් නැල්ලෝ පුතේ කාරණාවක්. ජනාධිපතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථා දායකයට හැකියාවක් නැහැ. හැබැයි ඒ ප්‍රායෝගික තත්ත්වය තුල ජනාධිපතිවරයා ඉවත් කිරීමට නම් ව්‍යවස්ථා දායකයට දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්. පුතේ ඔය දෝෂාභියෝග ක්‍රියාවලිය ව්‍යවස්ථාමය සැරසිල්ල. මොකද මම කලින් කිව්වා ව්‍යවස්ථා දායකයට හැකියාවක් නැත කියලා. මම ඒ කාරණා වැත්තක් කිව්වා. මම එහෙම කියන්න හේතුව තමයි ව්‍යවස්ථා දායකය තුල ජනාධිපතිවරයා ඉවත් කරන්න ක්‍රියාවලියක් තියෙනවා. ඒ දෝෂාභියෝග ක්‍රියාවලිය පුතේ හොඳට මතක තියාගන්න ප්‍රායෝගික තත්ත්වය ඇතුලේ ජනාධිපතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථාදායකයට අමාරුයි. දෝෂාභියෝගයක් ගෙනාව ඒ ක්‍රියාවලිය කරගෙන යන ජනාධිපතිවරයා අවස්ථාව දෙයිද? මොකද අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තුල ව්‍යවස්ථාව තුලින් ජනාධිපතිවරයාට දීලා තියෙන පුතේ අසීමිත බලයක්. ඒ බලය යොදාගෙන ජනාධිපතිවරයාට පුළුවන් පුතේ ඔය දෝෂාභියෝග ක්‍රියාවලියට පණ කරන්න හතරවෙනි බලන්න විධායකයන් දෙටමෙට එකවර ඉවත් වෙනවලු නෑ පුතේ. විධායකයන් දෙටමෙට වර ඉවත් වෙන්නේ නෑ. ජනාධිපතිවරයා ඉවත් වුණාට පස්සේ තමයි කවුද ඉවත් වෙන්නේ? අද දැන් මෙතන කැබිනට් මණ්ඩලය දැන් විතරම හිතන්න නිල කාල දෙකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට වර්තමාන ලංකාවේ ජනාධිපතිවරයා ඉස්සෙල්ලාම ඉවත් වෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරණය තියෙනවා. ඊට පස්සේ තමයි මහා මැතිවරණය තියන්නේ. අනිත් එක යම්කිසි අවස්ථාවකට ආණ්ඩුව බිඳ වැටුනොත් මොකද වෙන්නේ? ජනාධිපතිවරයා ඉවත් වෙනවද? නෑ ඉවත් වෙන්නේ නෑ පුතේ. ඒ නිසා මීට වැරදි. අමාත්‍ය මණ්ඩලය ඉවත් වීම ජනාධිපති ධූරයට බලන උපාය. ඕ පුතේ. අමාත්‍ය මණ්ඩලය ඉවත් වීම ජනාධිපති ධූරයට බලපාන්නේ නෑ. මේ තමයි හරිම උත්තරේ. ටිකද හරිම උත්තරේ. පස්වෙනියට පුතේ. දැන් උතර ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අර ජනාධිපතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථාදායක හැකියාවක් නැත කියන්නේ නෑ පුතේ. ව්‍යවස්ථාදායක හැකියාවක් තියෙනවා. දෝෂාභියෝග ක්‍රියාවලිය දෙන්න පුළුවන් නේ පුතේ. හැබැයි ප්‍රායෝගික තත්ත්වය තුල තමයි ඒ ක්‍රියාවලිය හරියන්නේ නැත්තේ. නමුත් ව්‍යවස්ථාදායකයට දෝෂාභියෝග ක්‍රියාවලිය දිනලා ජනාධිපතිවරයා ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා අපිට ඒ උත්තරේ ගන්න බෑ. අපිට ගන්න වෙන්නේ පස්වෙනි උත්තරේ. මොකද අමාත්‍ය මණ්ඩලය ඉවත් වීම ජනාධිපතිවරයාට බලපාන්නේ නෑ පුතේ. තේරුණාද? හරි. now උත්තරේ 4ට 5. දැන් බලන්න පස්වෙනි ගියේ මොකක්ද දාන්නේ? පස්වෙනි ගියේ අහනවා ජනාධිපති ආණ්ඩු ක්‍රමයට ලක්ෂණයක් නොවන්නේ. පුතේ මේ ප්‍රශ්න හරියට කියවන්නේ. නැත්නම් ඔයාලට ජනාධිපති ආණ්ඩු ක්‍රමයට ලක්ෂණයක් වන්නේ වගේ මේකට පේන්න පුළුවන්. ඒ නිසා ඔයාලට හොඳට කියවන්න නොවන්නේ තියෙන්නේ. පළවෙනිද බලන්න. විධායකය හා ව්‍යවස්ථාදායකය වෙන්වෙන්ව පත්වීම ඕපදේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තුළ විධායකය හා ව්‍යවස්ථාදායකය වෙන්වෙන්ව පත් වෙන්නේ. මම කිව්වේ විධායකය වන ජනාධිපතිවරයා කොහොමද තේරෙන්නේ? ජනාධිපතිවරයෙනි. ව්‍යවස්ථාදායකය වෙනවා මැතිවරණකින් තීරී පත්වන්නේ පුතේ. විධායකය හා ව්‍යවස්ථාදායකයට වෙන් වූ ස්වාධීන පැවැත්ම. ඕ පුතේ විධායකයට හා ව්‍යවස්ථාදායකයට ස්වාධීනව කටයුතු කරගෙන යෑමේ හැකියාව ව්‍යවස්ථාව තුලින්ම ලබා දීලා තියෙනවා පුතේ. තුන්වෙනිට බලන්න. ජනාධිපතිවරයා ඉවත් කිරීමට නොහැකි වීම. මොකද්ද? ලක්ෂණයක් නොවන්නේ නැහන්නේ නේ. ජනාධිපතිවරයා ඉවත් කිරීමට නොහැකි වීම. මම දැන් කලිමුත් කිව්ව ජනාධිපතිවරයා ඉවත් කරන්න පුළුවන්. ඒක කොහොමද ඉවත් කරන්නේ? දෝෂාභියෝග ක්‍රියාවලියක් කරහා. හතරවෙනි එක බලන්න. කැබිනට් මණ්ඩල සභිකයෝ ව්‍යවස්ථාදායකයේ සභිකයන් වීම. පුතේ ඕක තමයි උත්තරේ. මොකද හොඳට බලන්න ජනාධිපති ආණ්ඩු ක්‍රමයට පුතේ මේ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාදායකයේ අය නෙමෙයි. උදාහරණයක් විදිහට ඇමරිකාවේ. ඇමරිකාව තුළ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ විවිධ ශ්‍රේෂ්ඨවල රාජ්‍ය සේවකයෝ. ඒ කියන්නේ මේ ශ්‍රේෂ්ඨවල දක්ෂතාවයේ දක්වපු හොඳට අධ්‍යාපනයක් තියෙන ඒ ශ්‍රේෂ්ඨවල අධ්‍යක්ීම් තියෙන ව්‍යවස්ථාදායකයට තමයි රට්ටිය තෝරගන්නේ. තේරුණාද? කියන්නේ විවිධ ශ්‍රේෂ්ඨවල හොඳ අධ්‍යක්ීම් තියෙන අය. තේරුණාද? ව්‍යවස්ථාදායකයන් තෝරගන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයන් තෝරගන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තුල. පුතේ විශේෂයෙන් ප්‍රංශය තුල ව්‍යවස්ථාදායකයේ පුද්ගලයෙකු කැබිනට් මණ්ඩලයට තෝරා ගන්නවා නම් ඔහු ව්‍යවස්ථාදායකයෙන් ඉවත් වෙන්න ඕනේ. ඒ නිසා පුතේ ඔය ජනාධිපති ආණ්ඩු ක්‍රමවල ව්‍යවස්ථාදායකයට
එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයට ව්‍යවස්ථාදායකයේ සමාජිකයෝ තෝරාපත් කරන්නේ නෑ පුතේ. පස්වෙනි එක බලන්න. රාජ්‍ය නායකයා හා ආණ්ඩුවේ නායකයා ජනාධිපතිවරයයි. ඕ පුතේ. රාජ්‍ය නායකයා හා ආණ්ඩුවේ නායකයා වගේම විධායකයේ ප්‍රධානියා සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා අන්න ඒ වගේ තනතුරු ජනාධිපතිවරයාට තියෙනවා පුතේ. ඒ නිසා පස්වෙනිට මොකක්ද ගන්න පුළුවන් උත්තරේ? පස්වෙනිට පස්වෙනිට පුතේ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ හතරවෙනියට කැබිනට් මණ්ඩල සභිකයෝ ව්‍යවස්ථාදායකයේ සභිකයන් නොවීම නොවන්නේ කියලා නහන්නේ. උතර පුතේ අපි දන්නවා ව්‍යවස්ථාදායකයේ තුලින් නෙවෙයි ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තුල කවුද තේරීපත් වෙන්නේ? කැබිනට් මණ්ඩලයේ තේරීපත් වෙන්නේ. දැන් බලන්න හයවෙනියට අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විශේෂ දුර්වලතාවයක් වන්නේ. ඔය අහන්නේ අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක විශේෂ දුර්වලතාවයක් වන්නේ මොකක්ද කියලා අහන්නේ. දැන් පළවෙනි එක බලන්න දුර්වලතාවයක් මේ අහන්නේ. එකිනෙකට වෙනත් පක්ෂ දෙකකින් විධායකයන් දිත්වය පත්වීම. පුතේ ඔය අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තුල උට වෙන්න පුළුවන්. උට අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ දුර්වලතාවය. අපි උඩට කියනවා දේශපාලන සහ හැසිරීම් තත්ත්වය කියලා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ජනාධිපතිවරයා පක්ෂයටම තේරීපත් වෙනවා. අගමැතිවරයා තවත් පක්ෂයටම තේරීපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි දන්නවා දේශපාලන පක්ෂ වලට තියෙන්නේ විවිධ මතවාද. ඒ නිසා මතවාද ගැටෙනවා. ඒ නිසා පාලන කටයුතු කරද්දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. කොට දුර්වලතාවයක් පුතේ. දෙවනේ බලන්න ජනාධිපති ව්‍යවස්ථා දායකයට පිළිතුරු නොදීම නෑ පුතේ. ඒක නෙවෙයි. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කිරීම. ඔතනදී අපිට උත්තරේ එන්නේ ඒක පුතේ. මොකද ඔය දේශපාලන සහහැසිරීමකින් තත්වයේ තමයි නැත්තම් විධායකයන් දිත්වය දේශපාලන පක්ෂ දෙකකින් පත්වීම තමයි පුතේ ඔය අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ දුර්වලතාවයක් වෙන්නේ. අපි අනිත් එක බලමු. අමාත්‍ය මණ්ඩලයේ ව්‍යවස්ථා දායකයේ පාලනයට නතු වීම. අමාත්‍ය මණ්ඩල ඉවත් වන විට ජනාධිපති නැති වෙන්නේ නැහනේ. ඒතර උත්තරේ ගන්න වෙන්නේ ඊට පුතේ. හොඳට මතක තියාගන්න ඔයාලට අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයේ දුර්වලතාවයක් තමයි සහසිරීම් දේශපාලන තත්ත්වය කියලා කියන්නේ. ඒ තමයි දුර්වලතාවය. ඒ කියන්නේ එකිනෙකට වෙනත් පක්ෂ දෙකකින් විධායකයන් දිත්වය පත් වීම පුතේ. හරි. අපි යමු හතට. හත්වෙනි එක මොකක්ද දාන්නේ? අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය. අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය ගැන අහන්නේ. එක් විධායකයකින් සමන්විත වේ. නෑ පුතේ අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය එක් විධායකයකින් සමන්විත වෙන්නේ නෑ. විධායකයන් දෙකක් තියෙනවා. ජනාධිපතිවරයා ඉන්නවා, ආය අගමැති වෙමුණු කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. දෙවන ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයෙක් තුලින් තෝරා ගන්නේ නෑ පුතේ. ජනාධිපතිවරයා තෝරා ගන්න ජනාධිපතිවරණයකින් ජනතාවගේ ඡන්දයෙන්. තුන බලන්න. ජනාධිපතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථාදායකයට ඉඩ නොදේ. නෑ පුතේ ව්‍යවස්ථාදායකයට පුළුවන් ජනාධිපතිව ඉවත් කරන්න දෝෂාභ්‍යවර ක්‍රියාවලිය හරහා. හතරවෙනි බලන්න. ජනාධිපති අගමැතිට වඩා බලතල වලින් අඩු කරයි. නෑ පුතේ ජනාධිපතිවරයා වටා ව්‍යවස්ථාව තුලින්ම අසීමිත බලයක් ඒට රාශිය වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා අගමැතිවරයාට වඩා බලවත්. පස්වෙනි එක බලන්න. ශ්‍රී ලංකාව මැඩගස්කරය හා මැසිඩෝනියාව වෙන රටවල ක්‍රියාත්මක වේ. ඕ පුතේ අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාව මැසිඩෝනියාව මැඩගස්කරය වගේ රටවල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපට හතර උත්තරේ ඉදිරියට ගන්න පුළුවන් කීයද? පස්වෙනි එක. හරි. අපි 8 වෙනි එක බලමු. මොකක්ද 8 වෙනි එක තියෙන්නේ? සංධීය ක්‍රමයක් බිහිට ගැනීමට බලපාන හේතුවක් නොවන්නේ. මේ කියන්නේ සංධීය ක්‍රමයක් බිහිට ගැනීමට බලපාන හේතුවක් නොවන්නේ කියන සාධකය. ඓතිහාසික සාධක. ඕබුදී මේ සංධීය ක්‍රමයක් බිහිට ගැනීමට මේ ඓතිහාසික සාධක බලපානවා. ඒ කියන්නේ රාජ්‍යයක් Taman අතීතයේදී මුහුණ දුන්න විවිධ ගැටලු මත පදනම්ව. ඒ කියන්නේ යුද්ධ ගැටුම් වෙන්න පුළුවන්, ආර්ථික ගැටුම් වෙන්න පුළුවන්, සමාජික ගැටුම් වෙන්න පුළුවන්, සංස්කෘතික ගැටුම් වෙන්න පුළුවන්. අන්න ඒවනේ අතීතයේ තමන් මුහුණ දෙන්න හේතු කාරණා පදනම් කරගෙන සංධීය ක්‍රමයක් දක්වා යන්න පුළුවන්. මොකද සංධීය ක්‍රමය කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුත් තියෙනවා, ප්‍රාන්ත ආණ්ඩුත් තියෙනවා. ආණ්ඩු ක්‍රම දෙකක් දක්නට ලැබෙනවා පුතේ. දෙවෙනි ත්‍රස්තවාදය. පුතේ ওই ත්‍රස්තවාදයේ තියෙන කාරණාව
සංධීය ක්‍රමයක් බිහිරට ගැනීමට හේතුවක් වෙන්නේ නැහැ. තේරුණාද? දැන් දෙතුමනිය බලන්න ඉතුරු තේරෙනවට. ආරක්ෂාව සලසා ගැනීම උමනා. ඕ පුතේ. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා බ්‍රිතාන්‍යයේ තියෙන රාජ්‍යයට මේ ලෝකේ ගොඩක් රටවල් යටත් වෙලා හිටියා යටත් විජිතකරණය තුල. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔය ස්විස්තරලන්තේ ඇමරිකාව වගේ රටවල් ඔය ආරක්ෂාව සලසා ගැනීමේ උවමනාවෙන් තමන් අනෙකුත් රටවල් වලින් ආරක්ෂා වීමේ උවමනාවෙන් තමන්ගේ දේශපාලන ස්ථාවරත්වයේ රැක ගැනීමේ උවමනාවෙන් ආරක්ෂාවකින් සාධකය මත සංධිය ක්‍රමයක් දක්වා යනවා. සංස්කෘතික බහුවිධත්වය. ඕ පුතේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්දියාව. ඉන්දියාව ඇතුලේ පුතේ ජනගහනය අධිකයි. විවිධ ආගම් අදහන, විවිධ භාෂාවල් කතා කරන විවිධ පිරිස් ඉන්නවා නේ. ඉන්දියාව තුළ භාෂාවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒක සංධිය ක්‍රමයකට හේතුවක් පුතේ. ඒ අනුව සංස්කෘතික බහුවිධත්වය සංධිය ක්‍රමයක් බිහිට ගැනීම හේතුවක්. භූගෝලීය තත්ත්වය විශේෂයෙන්ම විශාල ප්‍රමාණයෙන් භූගෝලයේ පිහිටන රටවල් නේ භූගෝලීය වශයෙන් විශාල ප්‍රමාණයේ රටවල් පුතේ සංධිය ක්‍රමයක් දක්වන උදාහරණ වශයෙන් 1787 දී ඇමරිකාව වගේ රටවල් සංධිය ක්‍රමයක් පිහිටුවා ගන්නවා. 1867 දී බ්‍රසීලය 1947 ඉන්දියාව වගේ රටවල් පුතේ මේ සංධිය ක්‍රමයක් දක්වා යනවා Tamanගේ භූගෝලීය පදනම මත. ඒ අනුව පුතේ අපිට 8 වෙනි එකට උත්තරේ විදියට ගන්න වෙන්නේ කීයද? මේ ත්‍රස්තවාදයේ තියෙන කාරණාව. ත්‍රස්තවාදයේ තියෙන කාරණාව සංධිය ක්‍රමයක් බිහිරට ගැනීමට පුතේ එතරම් බලපාන්නේ නෑ. තේරුණා නේද? හරි. તો 8 වෙනි උත්තරේ කීයද? දෙවෙනියට. අපි 9ටත් යමු. ඒටියානු ක්‍රමය. ඒටියානු ක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද? පුතේ ඒටියානු ක්‍රමයක් කියලා කියන්නේ ස්වාධිපත්‍ය බලයේ තනි මධ්‍යම ආණ්ඩුවක් වෙත පැවරෙන ආණ්ඩු ක්‍රමයක්. බලන්න. ඒටියානු ක්‍රමය. ස්වාධීන ප්‍රාදේශීය පාලනයන්ගෙන් යුක්ත වේ. පුතේ ඒටියානු ක්‍රමයක් තුළ ස්වාධීන ප්‍රාදේශීය පාලනයට යන දක්නට ලැබෙනවා. තේරුණාද? ස්වාධිපත්‍ය බලය පණ්ඩු කරන්නේ නෑ පුතේ. ස්වාධිපත්‍ය බලය බෙදන්නේ නෑ. මධ්‍යම ආණ්ඩුව විසින් ප්‍රාදේශීය ඒකට පිටවලා තියෙනවා. ඒවට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා පුතේ. නමුත් ස්වාධිපත්‍ය බලය පවරා දීම සිදු කරන්නේ නෑ. තුන්වන බලන්න. අල්ලස දූෂණය ප්‍රවර්ධනය වීමේ ගැටලුවක් පවතී නෑ පුතේ. ඔය අල්ලස දූෂණය වගේ දේවල් ප්‍රවර්ධනය වීමේ ගැටලුවක් පවතින්නේ සංධීය ක්‍රමයක් තුල. දැන් ඒටිය හඬු ක්‍රමයක් තුල මධ්‍යම ආණ්ඩුවන කෙලින්ම රට පාලනය කරන්නේ. ඒ නිසා අල්ලස් දූෂණය ගොඩක්ම අඩුයි පුතේ. නමුත් සංධීය ක්‍රමයක් වලදී තියෙනවා නම් මේ සංධීය ක්‍රමවල විවිධ නිලධාරීන් ගොඩාක් ඉන්නවා පුතේ. ප්‍රාන්ත තුල නැත්තම් ප්‍රාන්ත තුල නිලධාරීන් ගොඩාක් ඉන්නවා. ඒ නිසා අල්ලස දූෂණය ප්‍රවර්ධනය වීම සංධීය ක්‍රමයක් තුල තමයි දක්නට ලැබෙන්නේ. සංධීය ක්‍රමයට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි වේ. පුතේ සංධීය ක්‍රමයට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි වෙන්නේ නැහැ පුතේ කියනකොට. මොකද මේ තනි මධ්‍යම ආණ්ඩුවකට තමයි ස්වාධිපත්‍ය බලය තියෙන්නේ. අපි දන්නවා බලය වැඩි වුණොත් මොකද වෙන්නේ? බලය අනිසි ලෙස පාවිච්චි කරන්න පුළුවන්. නිසා මේක ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් වැඩි වෙන්නේ නැහැ. පස්වෙනිට බලන්න. අද වන විට බලය තව තවත් මධ්‍යරතට ගැනීමට අවශ්‍ය පෙළඹීම් වලින් බලපෑ ඇත නෑ පුතේ. උතර අපට උත්තරේ ගන්න පුළුවන් 9ට කීයද? ස්වාධීන ප්‍රාදේශීය පාලනයට යන්නෙන් සමන්විත වීම කියන උත්තරේ තමයි අපට ගන්න වෙන්නේ. හරි. අපි 10 වෙනියට බලමු පුතේ 10 වෙනියට. ජනාධිපති ආණ්ඩුක්‍රම ගැන අහලා තියෙනවා. මොකක්ද අහලා තියෙන ජනාධිපති ආණ්ඩුක්‍රම ගැන? මහා බ්‍රිතාන්‍යයෙන් ආරම්භ විය. නෑ පුතේ මහා බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වුණේ නෑ ජනාධිපති ආණ්ඩුක්‍රමය. මහා බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වුණේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය. වර්ෂ 1978 දී ලංකාවට හඳුන්වා දුන්නේය. නෑ පුතේ ජනාධිපති ආණ්ඩුක්‍රමයේ හඳුන්වා දුන්නේ නෑ. 1978 දී හඳුන්වා දුන්නේ අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය. තුන්වෙනිට බලන්න. ජනාධිපතිවරයා ව්‍යවස්ථා දායකයට වඩකීමට ඉඩ සලස්වයි. නෑ පුතේ ජනාධිපතිවරයා ව්‍යවස්ථා දායකයට වඩටියන්නේ නෑ. ජනාධිපතිවරයා වඩටියන්නේ තමන් පත් කරන ජනතාවට. නාමිත හා සත්‍ය වශයෙන් දිත්ත විදායකයන් දෙකක් දක්නට ලැබෙන්නේ නෑ පුතේ. නාමිත හා සත්‍ය වශයෙන් දිත්ත විදායකයන් දෙකක් දක්නට ලැබෙන්නේ නෑ. නාමිත හා සත්‍ය වශයෙන් දිත්ත විදායකයන් දෙකක් දක්නට ලැබෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුල. අනිත් බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථා දායකයට හා විධායකය වෙත නිශ්චිත වගකීම් පවරා දී තිබේ. ඕ පුතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විධායකය හා ව්‍යවස්ථාදායකයන්ට නිශ්චිතව වලඩීම් පවරා දීලා තියෙනවා පුතේ. ඒ අනුව අපිට 10 වෙනියට උත්තරේ ඉදිරියට ගන්න පුළුවන් 5 වෙනියට. දැන් පුතේ අපිට මේ MCQ සාකච්ඡා කරන්නට බොහොම දීර්ඝ විදිහට සාකච්ඡා කරන්න බෑ. මොකද අපි MCQ කරන්නේ කලින් ඒ පාඩම ඉගෙනගෙන පුතේ. තේරුණාද? ඒ නිසා අපි සාරාංශ විදිහට තමයි මේ MCQ සාකච්ඡා කරනු ලබන්නේ. ඒකට ඉතින් ඔයාලට ජනාධිපති ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද? ඒටි ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ ආණ්ඩුක්‍රම කියලා කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. 11 වෙනි බලන්න පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේදී අග්‍රමැතිවරයා වෙත විධායක බලතල හිමි වෙනවලු. පුතේ ඕක බැලු බැලමට ඔයාලට හරි වගේ පේන්න පුළුවන්. හොඳට බලන්න අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙත තමයි පුතේ කවුද විධායක බලතල හිමි වෙන්නේ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට තමයි පුතේ විධායක බලතල හිමි වෙන්නේ. දෙමුණියට බලන්න කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්ති තීරණය කරයි. ඕ පුතේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ඇතුලේ කැබිනට් මණ්ඩලය තමයි අගමැතිවරයාගේ නායකත්වයෙන් රැස්වන කැබිනට් මණ්ඩලය තමයි පුතේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ. තුන්වෙනි බලන්න ව්‍යවස්ථා දායකය හා විධායකය වෙන වෙනම පත් වේ. පුතේ නෑ ව්‍යවස්ථාදායකය හා විධායකය වෙන වෙනම පත් වෙන්නේ නෑ. ව්‍යවස්ථාදායකය තුලින් තමයි විධායකය වුණ අගමැති පෙම්වුර කැබිනට් මණ්ඩල තේරීපත්. උදාහරණයක් ඉතින් මහමැතිවරණයක් තියෙනවානේ. ওই මහමැතිවරණයනේ පුතේ ව්‍යවස්ථාදායකය තෝරගන්න. ඒතර එක මැතිවරණයයි තියෙන්නේ. අන්නේ ව්‍යවස්ථාදායකය ඇතුලෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනන දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයන් අගමැතිවරයා වෙන්නේ පුතේ. ඒ නිසා විවස්ථාදායකය හා විධායකය වෙන වෙනම තේරීපත් වෙන්නේ නැහැ. අර විවස්ථාදායකය තුලින්ම තමයි විධායකය වුණ අගමැතිවරයා වුණ කැබිනට් මණ්ඩලය තෝරාපත් කරගන්නේ පුතේ. හතරවෙනි බලන්න. නාමික විධායකය කැබිනට් මණ්ඩලයේ මුලසුන දරයි නෑ. නාමික විධායකය නෙවෙයි කැබිනට් මණ්ඩලයේ මුලසුන දරන්නේ සත්‍ය විධායකය. ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි නෑ පුතේ. විධායකයේ ප්‍රධානියා අගමැති පෙමුණු කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිවරයාට තියෙන නාමික බලයක් විතරයි පුතේ. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුල බලයක් නෑ. ඒ අනුව 11ට උත්තරේ පුතේ දෙවණියට කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්ති තීරණය කරයි. හරි. අපි යමු 12 වෙනියට. උරක් දහන්නේ සංධිය ක්‍රමයටදී. භූමියෙන් විශාල සෑම රාජ්‍යයකම දැකගත හැකි නෑ පුතේ. භූමියෙන් විශාල සෑම රාජ්‍යයක්ම සංධිය ක්‍රමයකට ගිහිල්ලා නෑ. භූමියෙන් විශාල රාජ්‍යවල් ඉන්නවා තවම ඒටි රාජ්‍ය තුල ඉන්න. සංස්කෘතික විවිධත්වයේ සහිත සෑම රාජ්‍යයකම දැකගත හැකි නෑ පුතේ. සංස්කෘතික විවිධත්වයේ සහිත සෑම රාජ්‍යයකම සංධිය ක්‍රමයක් නෑ. උදාහරණයක් දෙන්න අපේ රට තුල සිංහල දෙමළ මුස්ලිම් බර්ඩ වගේ විවිධ සංස්කෘතියෙන් අදහන ජාතීන් ඉන්නවා. අපි සංධිය ක්‍රමයකට ඉන්නේ නැහැ. අපි ඉන්නේ පුතේ ඒටීය ක්‍රමය ඇතුලේ. බලය බෙදාගෙන පාලනය කිරීමක් දැකගත හැකිය. ඕපදේ සංධිය ක්‍රමය ඇතුලේ බලය බෙදාගෙන පාලනය කරන්නේ. මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව ස්වාධිපත්‍ය බලය බෙදාගෙන පාලනය කරනවා. මධ්‍යයට යට ප්‍රදේශයේ පාලන ඒකට දැකගත හැකිය. නෑ පුතේ. මේ මධ්‍යයට යට ප්‍රදේශයේ පාලන ඒකට තියෙන්නේ ඒටීය ආණ්ඩු ක්‍රමය ඇතුලේ පුතේ. ඒට පාර්ශවීය ලෙස ඉවත් විය හැකි ප්‍රාන්ත රාජ්‍යයන් වලින් සමන්විත වෙයි නෑ පුතේ. ප්‍රාන්ත රාජ්‍යයන් වලට ඒට පාර්ශවීයව ස්වාධීන ලෙස ඉවත් වීමේ හැකියාවක් නෑ. ඒවා මධ්‍යම ආණ්ඩුව හා බැඳිලා තියෙනවා. ඒ අනුව 12ට උත්තරේ කීයද අපිට ගන්න පුළුවන්? බලයේ බෙදාගෙන පාලනය කිරීමත් දැකගත හැකිය තුන්වෙනි රුතේ. හරි. බලන්න 13 ආය අහනවා අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් පිළිබඳව. අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය සහාය හැසිරීමට ඉඩ සලසයි. මම කලින් කිව්වා සහාය හැසිරීම කියන්නේ මොකක්ද කියලා. මොකක්ද සහාය හැසිරීම කියන්නේ? සහාය හැසිරීමක් කියලා කියන්නේ පුතේ අගමැතිවරයා වෙනත් පක්ෂයකටම ජනාධිපතිවරයා වෙනත් පක්ෂයකටම තේරීපත් වෙනවා. ඒ නිසා අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළ සහාය හැසිරීමක් දකින්න පුළුවන් නේ. අගමැතිවරයා බලවත් වෙන්නේ නැහැ පුතේ. අගමැතිවරයා නෙවෙයි ජනාධිපතිවරයා බලවත් වෙන්නේ. තුන බලන්න අමාත්‍ය මණ්ඩලයේ විසිර යාම සමග ජනාධිපතිද ඉවත් වීම සිදු වෙන්නේ නැහැ පුතේ. අමාත්‍ය මණ්ඩලයේ විසිර යාම සමග ජනාධිපතිවරයා ඉවත් වීම සිදු වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව දුර්වල කරයි නෑ පුතේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව දුර්වල කිරීමේ තත්ත්වයක් අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය තුළ දක්නට ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් බලවත් කරනවා. පහ බලන්න.
විශ්වාස බං යෝජනාවක් කරා ජනාධිපතිවරයා ඉවත් කිරීමට හැකි නැහැ. විශ්වාස බං යෝජනාවකින් ඉවත් කරන්න පුළුවන් ව්‍යවස්ථාදායකය තුල ඉන්න අගමැති පෙමුණු කැබිනට් මණ්ඩලය. ජනාධිපතිවරයා ඉවත් කරන්න නම් දෝෂාභියෝගයක් තියෙන්න ඕන. ඒ අනුව 13 උත්තරේ කීයද? පළවෙනි එක. සහාය සිරීමට ඉඩ සලසයි පුතේ. හරි. අපි 14 බලමු. ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් තුල ජනාධිපතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථාදායකය තුලින් ගෙනෙනු ලබන යෝජනාව වන්නේ විශ්වාස බං යෝජනාව. අපි දන්නා විශ්වාස බං යෝජනාවකින් කවුරු ඉවත් කරන්නද? අගමැති පෙමුණු කැබිනට් මණ්ඩලය. දෝෂාභියෝගය. ඕක පුතේ දෝෂාභියෝගයෙන් ක්‍රියාවලිය තමයි මොකද්ද? ජනාධිපතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථාදායකය තුලින් ගෙනෙන පුනරාවර්තනය නෑ පුතේ. පාරම්භණය නෑ. ජනමත විචාරණය නෑ. ජනමත විචාරණය විශේෂයෙන්ම ජනමත විචාරණයට වයි දෙන්නේ පුතේ ව්‍යවස්ථාව තුල තියෙන ඔය වඩන්ති සංශෝධන විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධන වලටනේ ව්‍යවස්ථාව තුළ තියෙන වඩන්ති සංශෝධන වලට තමයි ජනමත විචාරණ දෙන්නේ. ඒ අනුව පුතේ ජනාධිපතිවරයා ඉවත් කිරීමට ව්‍යවස්ථාදායකය තුලින් ගේන ක්‍රියාවලිය තමයි දෝෂාභියෝග ක්‍රියාවලිය. උත්තර උත්තරේ දෙවනියට. 15 බලන්න. අවසානයේට 15 පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකදී අගමැති ජනතාවගේ සුදු ඡන්දයෙන් තේරීපත් වේ. පුතේ මෙතනද කියන්නේ අගමැතිවරයා ජනතාවගේ සුදු ඡන්දයෙන් තේරීපත් වෙන්නේ නෑ පුතේ. ජනතාවගේ සුදු ඡන්දයෙන් තේරීපත් වෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුල ජනාධිපතිවරයා. ඒ නිසා මෙතන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ඇතුලේ ජනතාවගේ සුදු ඡන්දයෙන් තේරීපත් වන්නේ කවුද? විවස්ථා 10ට තමයි පුතේ කෙලින්ම ජනතාවගේ ඡන්දයෙන් තේරෙන්නේ. විවස්ථා 10ට සාමාජික ජනතාව යවනවා. නමුත් අර විවස්ථා 10ට තුලින් තමයි බහුතර ආසන සංඛ්‍යාවක් දිනන දේශපාලන පස්සේ නායකයා අගමැති ලෙසපත් වෙන නිසා ජනතාවගේ සුදු ඡන්දයෙන් නෙවෙයි තේරීපත් වන්නේ. දෙවුනිය බලන්න. නාමික විදායට අමාත්‍ය මණ්ඩලයේ මුලසුන දරයි නෑ පුතේ නාමික විදායට අමාත්‍ය මණ්ඩලයේ මුලසුන දැරීමක් සිදුවන්නේ නෑ. නාමික විදායටය නෙවෙයි අමාත්‍ය මණ්ඩලයේ මුලසුන දරන්නේ කවුද? සත්‍ය විදායටය. විවස්ථා 10ට තුලින් විදායටය පත් කරයි. පුතේ විවස්ථා 10ට තුලින් තමයි අගමැති පෙමුණු කැබිනට් මණ්ඩලයේ තීරීපත් වන්නේ. ඒ නිසා තුන්වෙනිද වැරදි. ජනතා නියෝජිතයින් නොවන අයට අමාත්‍ය තනතුරු තරයි නෑ පුතේ ව්‍යවස්ථා 10ට තුලින් ජනතා නියෝජිතයෝ. අර ව්‍යවස්ථා 10ට තුලින් අගමැති පෙමුණු කැබිනට් මණ්ඩලයේ තීරීපත් වන්නේ. ඒ නිසා අමාත්‍ය තනතුරු දරන්නේ ජනතා නියෝජිතයෝ. තේරුණාද? අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වැදගත් ක්‍රම මොකක්ද වෙන්නේ? අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වැදගත් වෙනවා පුතේ. ඕ පුතේ 15ට උත්තරය යනවා අපිට ගන්න වෙන්නේ කීයද? 5 වෙනි එක. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වැදගත් වෙනවා. 5ට උත්තරේ කීයද? 15ට උත්තරේ 15ට උත්තරේ ඉදිරිය අපිට ගන්න පුළුවන් පුතේ 5 වෙනි එක. හරි පුතේ. ඒ අනුව අපි අද මේ සාකච්ඡාවට ලක් කරේ ආණ්ඩුක්‍රම ආකෘති කියන පාඩම යටතේ MCQ ප්‍රශ්න 15ක්. තේරුණාද? එනවා අපි ඉස්සරහට සාකච්ඡාවල් ලක් කරනවා 12 13 කියන පාඩම් වලට අදාළව ඒ කියන්නේ 12 වසර හා 13 වසර කියන පාඩම් වලට අදාළව MCQ මේ විදිහට අපි සාකච්ඡා කරනවා. ඒ නිසා අපේ channel එකට එකතු වෙලා ඉන්න පුතේ. එනවා අපේ පන්ති වලට සම්බන්ධ වන ආකාරය පිළිබඳව ඊට අදාළ තොරතුරු අපි දාන්න මේ වීඩියෝ එකට ඒ නිසා හැමෝම වෙල ටික් කරගන්න. මේක නැවත නැවත බලන්න මොකද වැදගත් වෙනවා. සෑම පාඩමකින්ම MCQ පිළිබඳව සාකච්ඡා කරලා අපි මේ විදිහට රෙකෝඩින් දානවා පුතේ. ඒ නිසා අපේ channel එකට නිතරම ඉන්න. අපේ පන්ති වලට සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඊට අදාළ තොරතුරු අපි පල්ලෙහෙන් දානවා. ඒකත් බලන්න පුතේ. හරි.